සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් යාළුවෝ දෙනා මයික්‍රෝ YouTube channel එකේ කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක අද වීඩියෝ කරන දෙනවා WhatsApp භාවිතා කරනවා නම් WhatsApp එකේ chat කරනවා. එතන විදිහට chat කරනවා අපිට WhatsApp එකේ තියෙන chat lock කරගැනීමේ හැකියාව තියෙනවා. දැනවත් මේ ගැන දන්න කෙනෙක් වෙන්න පුළුවන්, නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. මම ඔයාලට මේ දෙකම කතා කරනවා. මෙන්න මේ විදිහට chat lock කරන් වල වෙන ස්ක්‍රීන් එකේ උඩින්ම අපිට මේ chat lock කියලා මේ විදිහට බලාගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට chat lock කියන එක පෙන්නනවා කියන්නේ වෙන අපේ ෆෝන් එක ගන්න ඕන කෙනෙක්ට මෙන්න මේ අපි chat එකක් log කරන් ඉන්නවා කියලා මෙන්න මේ විදිහට පෙන්නනවා. දැන් අවිල්ලා තියෙන අලුත් අප්ඩේට් එක අරද පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට chat log කියලා එකක්වත් පෙන්වන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට ඔයාගේ chat එකක් hide කරලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම කෙනෙක්ට ඔයා chat එකක් හංගලා තියනවද කියලා තෝරන්න බෑ. මේක සුපිරිම ක්‍රමයක් තමයි අලුතින් අවිල්ලා තියෙන. ඒ වගේ වීඩියෝ එක වැදගත් කියලා නම් වීඩියෝ එක like කරන්න, ඔයාගේ අදහස් පහින් comment කරන්න. ඔකෙන් පහලින් තියෙන subscribe button එක click කරලා දැම්මම subscribe කරලා තියාගන්න. මගේ වටන දබනවා ළඟට මෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මේ විදිහට වගේ WhatsApp account එක විදිහට open කරගන්න. WhatsApp එක open වුණා නම් ඔයාලට මෙන්න විදිහට වගේ අදාළ chat එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ hide කරන්න ඕන chat එක ඔයා හොයාගන්න. ඊට පස්සේ chat එක උඩ මෙන්න මේ විදිහට ටික වෙලාවක් ඒකට touch කරන් ඉන්න ඕන. මම මේ chat එක උඩ touch කරන් ඉන්නම්. හරි ඒකට touch කරලා පස්සේ මට පේනවා ඇති. මෙන්න මේ දකුණු පැත්ත උඩින් dot තුනක් ආවා. අන්න ඒක touch කරන්න. මම ඒක touch කරන්නම් මේ විදිහට. හරි ඒක touch කරාම මට පේනවා මෙන්න lock chat කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේක දෙන්න ඕනේ. මෙන්න මේක ක්ලික් කරන්න. මම මේක ක්ලික් කරන්න. හරි ඒක ක්ලික් කරලා මේක කන්ටිනියු කියලා බලා ගන්න පුළුවන්. මේ කොළ පාට මෙන්න මේක දෙන්න ඕනේ. හරි ඒක දුන්නත් එක්ක මට පේනවා මෙන්න මේ විදිහට chat එක lock වුණා. හරි දැන් ඔයාලට WhatsApp chat list එකේ මෙන්න මේ විදිහට chat lock කියලා උඩින්ම බලා ගන්න පුළුවන්. ඒක පෙන්වන්නේ නැත්නම් ටිකක් ඔයා chat එක ටිකක් පහළට කරලා නැවත උඩට කරන්න. එතකොට මේ වගේ බලා ගන්න පුළුවන් නේ. ඔයා අන්න උඩ touch කරන්න. හරි ඒක touch කරා මෙන්න මෙතන තමයි පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන ඉස්සරහන් තියෙන මෙන්න මේ dot තුන උඩ touch කරනවා. dot තුන විදිහට touch කරන්නම්. හරි ඒක touch කරාම මට මෙන්න මේ විදිහට chat lock setting කියලා තියෙනවා. මෙන්න මේක ඔයා touch කරන්න. හරි දැන් ඔයාලට chat lock setting එකද බලා ගන්න පුළුවන්. මෙන්න විදිහට hide lock chat කියලා තියෙනවා. හරි මේ විදිහට මේකේ ටික් එක විදිහට on කරගන්න ඕන. මම ටික් එක විදිහට on කරන්නම්. හරි ඒ ටික on කරාත් මට පේනවා මේ පහලින් මෙන්න මේ වගේ කොළ පාට බටන් එකක් තියෙනවා. මේක touch කරන්න ඕන. මේක touch කරන්න. හරිවත් මේක විදිහට touch කරගන්න. හරි ඒක ටච් කරන් ඔයාලට මෙන්න මේ වගේ දැන් කෝඩ් එකක් එන්ටර් කරගන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මෙන්න මෙතෙන්ට අදාළ පාස්වර්ඩ් එක තමයි එන්ටර් කරගන්න තියෙන්නේ. මම මේකේ 1 2 3 4 5 කියලා මේ අංක පහ විතර ටයිප් කරලා මෙතනින් ඔයාලට පහලින් කොළපාර next කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. මම මේක ටච් කරගන්න. හරි ඒක ටච් කරලා පස්සේ ඔයාලට නැවතත් මේ වගේ කෝඩ් එකක් එන්ටර් කරගන්න තියෙනවා. ඔයා නැවතත් ඒ කෝඩ් එක මෙතන එන්ටර් කරගෙන මෙතන done කියන එක දෙන්න ඕනේ. හරි මම විදිහට done කියන එකත් මේ විදිහට දෙන්න. හරි දැන් අපි මේකේ chat එක hide කරගෙන ඉවරයි. ඒ කියන්නේ අපිට අර විදිහට කිසිදු chat log කියලා එකක් මේ WhatsApp එකේ බලාගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම මේ chat එකක් අපි WhatsApp එකේ තිබ්බද කියලා කිසිම කෙනෙක්ට හොයාගන්න බෑ. මම මේකෙන් back වෙනම විදිහට හරි වට පේනවා ඇති කලින් අපේ chat එකේ උඩින්ම මෙන්න විදිහට chat log කියලා ඇවිල්ලා තිබුණා. ඒත් දැන් කිසිම chat log එකක්වත් පෙන්වන්නේ නැහැ. මේ වගේ chat එකක් තිබුණාද කියලාවත් හොයාගන්න බෑ WhatsApp එකේ. අපි මේ hide කරපු chat එක කොහොමද නැවත ගන්නෙ? ඒක කරනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි දෙයක් විතරයි. ඔයාලට පේනවාද මේ උඩින්ම තියෙන search bar එක WhatsApp උඩින්ම search bar එකක් පෙන්නනවා. මෙන්න මේක touch කරගන්න. හරි ඒක touch කරන් ඔයාලට මෙන්න මේ විදිහට search කරගන්න එනවා. ඔයාලට මතකද අපි කලින් code එකක් enter කරගත්තා. කියන්නේ මම අංක 5ේ password එකක් ගැහුවා. මෙතනින් ඔයාලට search කරන්න ඕනේ මෙන්න විදිහට අංක 5 තමයි type කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැන් password එක තමයි උඩින් enter කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒක enter කරනත් මට පේනවා chat log කියලා අවිල්ලා තියෙනවා. මෙන්න මෙතන log chat කියන එක touch කරනත් එක්ක මට පේනවා ඉතින් අදාළ chat එක මෙන්න මේ විදිහට WhatsApp එකේ පෙන්නනවා. මෙන්න මේ ක්‍රමය හරහා පුළුවන් ඔයාලට පහසුවෙන්ම හොර chat එකක් WhatsApp එක ඇතුළේම හංගලා තියාගන්න. මෙන්න මේ විදිහට hide කරපු chat එක නැවතත් ඔයාලට සුපුරුදු පරිදි වගේ WhatsApp chat එකට ගන්න ඕන නම් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩින්ම තියෙන 3 dot එක ගන්න එක touch කරන්න ඕනේ. මම මේක උඩින් විදිහට touch කරන්න. හරි ඊපස්සේ බලා ගන්න පුළුවන් chat log setting කියලා මෙන්න මේක ඔයා දෙන්න. හරි ඒක touch කරත් එක්ක මට පේනවා ඉතින් මෙන්න විදිහට කොළපාර ටික් එක දැන් on වෙලා තියෙන අපි on කලින් on කරගත්ත ටික් එක. හරි ඔයා මෙන්න මේ ටික උඩ මෙතන ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ කන්ටිනියු කියලා බටන් එකක් එනවා. මෙන්න මේක දෙන්න ඕනේ. හරි ඒක දුන්නත් එක්ක මට පේනවාද මෙන්න මේ විදිහට අපි කලින් on කරගත්ත ටික එක මෙතන off වුණා. ඒ වගේම අපි කලින් දාගත්ත පාස්වර්ඩ් එකත් අයින් කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන වට පේනවාද මෙන්න මේ ටික් එකට පහලින් මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඔයා මෙන්න මෙතන on වෙලා තියෙනවට පේනවාද මෙන්න මේක උඩට ටච් කරගන්න ඕනේ. හරි මම මේක උඩ විදිහට ටච් කරන්න. ඒක ටච් කරනම් ඔයාලට මෙන්න විදිහට පහලින් turn off කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේක දෙන්න. හරි ඒක දුන්නත් එක්කම අපි chat hide කරපු එක මෙන්න මේ විදිහට දැන් අපි කලින්ම chat lock කියපු තැනට මෙන්න විදිහට පෙන්නනවා. මම back වෙන්නම් chat එකටම. හරි මේ විදිහට lock කරගත්ත chat එකත් unlock කරගන්න ඕන නම් ඔයා මෙන්න මේ විදිහට ඒක උඩ touch කරන්න මේ lock chat කියන එක උඩ. හරි ඒක touch කරා නම් මෙන්න මේ විදිහට ඔයා නැවතත් lock කරගත්ත chat එක උඩ touch කරන් ඉන්න. ඉතින් දැන් මෙතන මේ උඩින් මේ 3 dot එක touch කරන්න. හරි ඊට පස්සේ ඔයාලට බලන්න unlock chat කියලා තියෙනවා. මෙන්න මේක දෙන්න. මම මේක දෙන්න. හරි ඒක දෙනවත් එක්කම මෙන්න මේ විදිහට ඔයාගේ chat එක සුපුරුදු පරිදි ඔයාගේ WhatsApp chat එකේ මෙන්න මේ විදිහට පෙන්නනවා.
මම හිතනවා වීඩියෝ ගොඩක් වැදගත් වෙනවද කියලා වැදගත් වුණා නම් ලයික් කරන්න, ඒ වගේ අදහස් පහින් කමෙන්ට් කරන්න, ඒ වගේම නොදන්න යාළුවන්ට වීඩියෝ ෂෙයා කරන්න. මතක තබන්න වීඩියෝ පහින් subscribe button එක ක්ලික් කරලා දැම්මම subscribe කරලා තියාගන්න. මගේ වටිනා දාපු ගන්නවා ළඟට පෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. මගේ යාළුවෝ සියලුම දෙනාට සුබ දවසක්.